කට්ටිය දැන් මලු ටික ගැට ගහ ගන්නවා. කොහෙටද අපි යන්නේ? කොහෙද යන්නේ? කොහෙද යන්නේ? කොහෙද යන්නේ අපි රූට් එක කිය. අපි යනවා දැන් කෙලින්ම. මුලින්ම අපි නවතින තැනට යන්න හිතන් ඉන්නේ අද. ඊට කලින් යන ටික කිය. ඊට කලින් කළුතර යනවා. අපි යන්න හිතන් ඉන්නේ මේ කොට්ටාවට ගිහින් බණ්ඩාරගම හරහා. ඊට පස්සේ අපි ඉස්සෙල්ලාම කළුතර යන ගමන් නවතලා ඊට බෙන්තොට තමයි ඊළඟ තැන කළුතර ගිහින්. ඊට පස්සේ හවු වෙන තැන් ටික තියෙනවනේ බීච් සයිඩ් එක. ඒව බලාගෙන තමයි අපි තනින් තන යනවා ඉතින්. ඊට පස්සේ අම්බලන්ගොඩ ඒ ඔක්කොම හවු වෙනවා. ඊට පස්සේ නවතින තැන ඊට පස්සේ නයිට් එක ගාලු කොටුවේ අමුතු ෆීලින් එකක් ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඊට පස්සේ හෙට උදේ මිරිස්ස නේබ. දෙම්ම මිරිස්ස. ඒ ටික නේබ. ඔය ටික තමයි ඉතින් අපි vlog එක සෙට් කරන සමහරට පට්ට ආතලයක් මේ vlog එක දාන්න ඉතින් කොල්ල සෙට් වුණා මොනවා වගේද කියලා. අපි බලමු. තව යාළුවෙක් ඉන්නවා ඌත් සෙට් කරනවා අපිට ගෝල් වලින් ගෝල් ෆෝර්ට් එකෙන්. අපි බලමු එන. හරි ගායිස් ඉතින් මෙන්න ඉන්නවා මේ ඊළඟ පුද්ගලයා. ඌ මෙතන පරක් වුණා ඔක්කොම ඌ තමයි ඌ පරක් වුණා එන්න. ඌ පෑ දෙකක් අත නාන්න. යා. හරි ගායිස් ඉතින් අපි කට්ටිය දැන් ආවා කළුතර බෝධියට. ඉතින් දැන් ඉන්නේ කළුතර මේ බෝධිගාත්‍රි කාපාකේ. දැන් අපි මෙතනින් කයිට් එක දැම්මා. දැන් තරම් පොඩි ඉදුරක් පයින් යන්න දිනවා. ඒ ඉදුර ඇති මොනවා වෙයිද දන්නේ නැහැ. පොඩ්ඩක් අවුවයි. ගඩියලා සීතලකුත් තියෙන කොට මේ. ඊට පස්සේ ඉතින් අපි සම්පූර්ණ ගමන පටන් ගන්න. ඉතින් අපි දැන් තව කිලෝමීටර කීයද 45ක් වගේ අතර බයිසිකල් දෙකේ මීටර දෙකක් එන්නලා තියෙනවා. 78ක් දකරද යන්න තියෙනවා මෙතන ගාල්. හරි. ඉතින් අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. දිගටම සෙට් වෙලා ඉන්න මැද්දෙන් කට් කරන්න එපා හිට ගහයි. මැසේජ් එකෙන් කර. හරි කළුතර. කම්ප්ලීට් නෑ තාම යන්න තියෙනවා. තව යන්න තියෙනවා අම්බා. මේ දිනේ අරෝෂ මේක තමයි මාර ලස්සන දන බා. අර අම්මට වේරරව. මොකද්ද මම? කළුවද නෑ. බෙදුනට මෙතන මුහුදුරට එන සුරු මොහොත අරවලා මුහුදුර ඇල්ලුවට කියන්නේ. ඊ මුහුදේ බං අර. මේ මුහුදුර වටනේ ඉතින් මොයේ කට ඔය. අර මේ කට්ටිය අර මොයේ කටට ප්ලග් කරනවා අර. අන්න මොය. ආහා කට. හරි. දැන් අපි වෙලා තින්නේ මෙන්න මෙතනින් සෙටප් තිබ්බා. කට්ටිය දැන් යනවා. හරි. දැන් මෙතන තමයි චෛත්‍යය. ඉතින් අපි දැන් මෙතනට තමයි යන්නේ. ඊට පස්සේ බලමු කළුතර බෝධිය. මේක නෙමෙයි වෙන්නේ නේ. මං හිතන්නේ. මේක නෙමෙයි නේ කළුතර බෝධිය. මම දන්න මේක නෙමෙයි. බලමුකෝ අහුවෙන හැම බෝධිය ඔක්කොම බලාගෙන යන්න. එතකොට හරි. මේක කොහොමද චෛත්‍යනේ මේක බලන්න. හයි. ගයිස්. ටිකක් තමයි කරගන්නේ කාලෙකින්. ඊයර පල්ලෙට යන්න දින මොකද? දවල් මස් කාලාවේ. මේ ඇතුළට යන්න පුළුවන්. හරි ගායිස් ඉතින් අපි දැන් කළුතර බෝධියට ගියා. ඒ පන්සලට ගියා. මම මේක මේ ෆෝන් එක හයි කරා මෙතන. මේකට. හරිද? ඉතින් දැන් අපි යනවා ඊට පස්සේ ඔය ගාලට තමයි කෙලින් යන්නේ. යන අතරමඟදී හම්බ වෙනවා නම් මනම් තැන් ටික බෙන්තොටනේ ඊළඟට. බෙන්තොට හම්බ වෙනවා. බෙන්තොට ඊට පස්සේ ඔහොම අම්බලන්ගොඩ ඒ ටික පාස් කළා
අපි යනවා ගාල්ලේ. හරිද? අපි යන් ඉතින් මේ ඉන්න අපේ අනිත් කට්ටිය ඉන්නවා මෙතන. හායි කියන්න. ඒ. හරි. අපි යන් ගාන. අරේ අපි යමු. ටයිම් ලැප් බෑ බං ටයිම් ලැප් එක උද්දාම් ගයි. ෆෝන් එකේ පර්ස් ඔක්කොම ගත්තනේ. බෑග් ඔක්කොම හරි. ඉතින් අපි දැන් ආවා කන්න. හොඳම වැඩේ කියන්නේ මුන් දෙන්න කන්නේ දෙවෙනි පාර. මම තාම කෑවේ නෑ. මොකද දන්නවද වැඩේ? තියපන් ඕක තියපන්. බලවල තියපන්. ඔය කෑල්ල නම් තියපන් පොඩි දෙන්න. මට වැටුණා කැම්පස් එකේ කුයිස් එක මේ ඇස්සේ. ඒකත් එක්ක ඉතින් මම දැන් තමයි කන්න යන්නේ. හරි ගයිස්. ඉතින් අපි දැන් කෑවා. කාලා ඉන්නේ. ඉතින් කෑවා. මාළි වෙලා කද්දු මොතර බිව්ව සෙම කියලා දැන් මේ පූල් එකේ කරන් ගිහලා බොනවා. ඕවා දාන්න බෑකෝ ගනමු. හොඳම වැඩේ කියන්නේ අපේ කැම්පස් එකේ ඇයට තියෙන වැඩ නෑ අද කොයිස් එක ඔන්ලයින් තිබ්බ. දැන් පාරේ ඉඳන් කොයිස් එක කරේ. පාරේ ඉඳන් කොයිස් එක කළා තමයි දැන් කාලා දැන් යන්නේ. අයියා. ඒ කොහෙද? ගාල්ලේ යන්නේ අතරමඟද? අම්බලන් පොඩ. මේකයි ටයිම් එක අනුව පොඩ්ඩක් කාලෙකින් අවුල් යාගෙන යනවා රාජකාරී. බලමු මොකක් වේද කියලා තීරණය වෙන්නේ ඉස්සරහ තමයි. බලමු. අප්ඩේට් එකක් දෙන්න අප්ඩේට් එකක් දෙන්න. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. Everything I do so instinctive and so passionate. Every word I move so descriptive. ගයිස් ඉතින් අපිට යද්දි හවුණා මෙහෙම ලස්සන ප්ලේස් එකක්. ඇත්තට මෙතන හරි ලස්සනයි මොකද මේ වලාකුළු ටික බලපන්කෝ අර. ඊ අමුතු ලස්සනක් තියෙනවා නේද? අර පැත්තේ ඉන්න එහෙම නිකන් ගල් කෑල්ලක් තියෙනවා. ගල් කපන. කොල්ලෝ දෙන්නේ කිනෝට දැන් රව කොල්ලෝ දෙන්නේ කරේ කට වහපන්. මේ පොල් ගස් දෙකත් එක්ක මාර view එකක්. කොටයක් ගහනවා අසුතුනේ. කොටයක් ගහන්න ඉන්නේ උන්නේ. ඒ පයිපල ඔහොම තියන්න. ඔහොම දාන්න. ඉන්නේ පිස්සු කෙලින එක. පිස්සු කෙලින එක මේ ඉන්නේ අපේ සෙට් එකේ. ඒ පිස්සු කෙලින එක. වට්ට බංග බාන්නේ හෙල්මට් එක උබනවා තමුසගේ. තාම ගාල්ල පැත්තරවත් ගියේ නෑ. ගාල්ලට තව කිලෝමීටර් කීයක් තියෙනවද? 50 ගානක් තියෙනවා ගාල්ලට තව. මේ යන අතරමඟ තමයි මේ ලස්සන දණක් දැක්කේ ඉතින් නතර කරා ඉතින්. අවුව පැස්සට පස්සේ වැඩක් නෑ. අපේ එකෙක් කඩිපුල පුහලා ඌ හයියෙන් ගියා. නවත්තන්න හම්බුන්නේ නෑ. හරි දිගටම ඉතින් මේ අපි බලන් යන්න. ගාල්ලට ආවේ අන්තිමට පොඩි ගාල්ල. අද බලන්න ලයික් එකක් කමෙන්ට් එකක් අනිවාර්යෙන් දාන්න ෂෙයා කරේ නැත්නම් හෙනම ගහනවා. මෙයාගේ channel එකක් තියෙනවා මෙයාගේ channel එකක් තියෙනවා. ඒ දෙක තියෙන subscribe කරන් යන්න. සෙවනැල්ලක් මග හැර යන අඳුරේ දික් මාගාවින් රැඳී නුඹ හිටියද හැම සංසාරෙම මේ වාගේ මගේ දඟට හැවී ඔබ හින්දා මං ගැයු පෙම් වදන් දෝරේ ගලා කියා දැන් නුඹෙන් මං වෙන්තිමි හැඟුමන් මහද නිවාදනා දවසක් මේ ගිය සුදු මාත්තයා ඒ යම් මාර කැඩුව ඇති යම් මොකද දෝනිත් එක්ක මාර කැඩුව ඇති යම් වීඩියෝ වල ඉඩි ඇති යන් එන්න ඒ බවද දිත් එකේ ගානුත් එක කෝල් එකේ යද්දිවත් අර යන්න බෑ සුදු මාත්තයා ෆොටෝ ගන්නවා දෝනි කියලා සෙල්ෆියක් ගාලා එවන්න කියලා
ධෝනිත් එක්ක වීඩියෝ කෝල් එකකින් සෙල්ෆි එකක් ගහලා යන්න කියලා හරි. බලලා එකක් ඇව්වේ. මේ ධෝනි නේරන් අපේ ඉස්සලා සෙට් එක. ඒ ඔය ගයි දැන් සෙට් පරක් එක. වෙනවා ළමයි. ඒ ගයි සෙට් එක. දැන්ටම වෙලාව 4:45 දැන් 4:50 විතර ඇති. අපි දැන් ටාගට් යනවා කරගෙන නැත්තම් පාට ගාලු කොටු යන්න. අපිට ඇත්තටම පරක් වෙනවා. දැන් ඇත්තටම දැන්ටත් පරක් වෙයි. ඒ නිසා අපි දැන් අපි ඊයේ ටාගට් කරේ නම් මේ ටයිම් එකට ගාලා ඉන්නේ. ඊ කැපෙන්න උඹෙන්නේ. නමෝ යපෝ සුදු පුතේ යන්. බින්තොට පාස් කළා මේ ඉනුමුට. යන් යන්. හයක් ඇවිල්ලා මේ දකුණුවලට බීච් එකක් තියෙන ලස්සන. බින්තොට පාස් කළා මේ ඉනුමුට හයක් ඇවිල්ලා මේ දකුණුවලට බීච් එකක් තියෙන ලස්සන. යමම් බණ්ඩු විසක් බලන්න. අර එක දිගටම පේන බ්ලොක් එකට වෙන එක අන්න එතන. විසක් බලන්නත් යන්න ඕනේ. එකගලයි ඉන්නේ මෙතන මම මතක ඇත්තේ ඉතල. අඩෝ අපි ගලට ගියේ නෑ නේද? ඒක තමයි මුට ඇංගිව මුට වැළුනේ. මුට වෙන ගල් වලට නම් යන්න පුළුවන්. ලාල්ලේ ෆෝට් එක ඉස්සරහට එන්න ඕනේ. යා වර වර. ආරින් නෑ දෙක විදිහ තමයි මිනිස්සු. හරි කට්ටිය දැන් ආවේ. දැන් ඉතින් අපි ගෝල් ෆෝට් එක හටිකකින් ෂුටර් ඇවිල්ලා ගෝල් ෆෝට් එකට ගිහිල්ලා තව අපේ යාළුවෙක් ඉන්නවා කැම්පස් එකේ යාළුවෙක්. ඌවත් සෙට් කරගෙන එහෙමම අපි යනවා. හතරක් එන්නේ ටික. ඉතින් ඔය තින්නේ අපි නතර වෙන තැන මාර නිස්කලංකයි අතර. මෙතන මෙහෙම උඩ තට්ටුවේ එකක් තියෙනවා. එතන අපිට හොඳ view point එකක්. ලස්සනට ඒ උඩ ඒ පැත්ත බලන්න පුළුවන්. ඉතින් ප්ලේස් එක ඇතුළ වෙන්න මේ ගෙදර තමයි අපි ඉන්නේ. ලස්සනයි තැන. මේ ගෙදර තමයි අපි ඉන්නේ. ඉතින් අපි මේ කාමරේ ගත්තා. යා කූලර් එකකුත් තියෙනවා අපිට. අවුලන්නේ හොඳයි නේ බා. අපිට හොඳයි. අපිට සුපිරි. නෑ ගේට් ලස්සනයි. ගේට් ලස්සනයි පිළිවෙලයි. ඒ උඩක් තියෙනවා. ඉතින් ඒවන අපිට දැන්න. පල්ලෙහා වොෂ්රූම්ස් තියෙනවා. මං එහෙට තාම ගියේ නෑ අත්‍තරම. ඉතින් හොඳයි. අපිට නම් හොඳයි. මෙන්න මේ අංකල්ගේ තමයි මේ ගෙදර. ඔයාලා බදුල්ල මේ ගෝල් ෆෝට් එක පැත්තට යනවා. ඔයාලට මෙතන නතර වෙන්න ගන්න පුළුවන්. අපි නම්බරේ දාන්න. ඔයගොල්ලෝ දාන්න මගේ මේකේ තියෙන FB එකයි ඒ ටික ඔක්කොම අංකල්ගේ FB එකයි මෙතන ලස්සන දැන්නේ මේ තියෙන අපි රෑ වෙද්දි පෙන්නන්න. අපි රෑට ඔයාලට වෙන්නන්නම් අපේ ඒක සර්ප්‍රයිස් එකක්. ලස්සන තැනක් ඉතින්. අපි දාන්නම්. අපි දාමු රයිස් එක. යාත් අබුරු ගැට්ස් එක විතර. ගානේ ඒක. ටොප් බඩු. ෆ්‍රිජ් එක ගමු. රිසි ඉක්මනට අරෙන්කෝ. මට හොරගෙන. මේවා YouTube වල යද්දි බලන්න තේරෙයි. තේරෙයි කාලේ. අන්න ඇතේට ගහලානේ. බල්ලා. අඩු මේ බලන්න මේ ඒ ගාන පෙන්නන්න මේ මම කියන්නේ මගේ දුකල් ගාන ඉඳ බලන්න ගාන. රිසින් වගේ. ඒ වොෂ්රූම් හොඳයි නේද? ක්වොලිටි එක. වොෂ්රූම් එක සේප් පිට. කොටුව විට කොටුව අම්මා ගහලු කොටුව. ග්‍රිල් එක අපි යන්නේ පික්නික් එකක් දාගෙන යනවා අපි දැන් ගහලු කොටුවට. හරි කොටුවේ ඉන්නේ. මම ඊළඟ ගියා ලයිට් එක ගාලා ලොක්. හරි guys ඉතින් අපි කට්ටියද ඇවිල්ලා තියෙන්නේ ගාඩු කොටුවට ඉතින් මේ පැත්ත කොහොමද කියලා අපි දන්නේ නැහැ. අපි දැන් මගේ ඉන්න යාළුවෙක් උට කතා කරලා අපි දැන් යනවා ගායි. YouTube හරෝස වලික් කියලා ඉන්නවා ෆෙරෝමෑන්. ඉතින් මොකද වෙන්නේ කොල්ල මොකද වෙන්නේ? ඔය සංගීත ගොන් ඔය කොටුවට එන්නේ මොකටද?
මෙතර මේ කඩේ ආවි කඩේ තියර එක රොටියක් කාලා ටිකක් කාවේ තියා පොඩලු මේ රවුමක් දාන්න මුද අපි ඒක යන්නේ නේ ඔයිස් අපි අන්තිමට කොහොමද ඔය කඩ ටිකට බහින්න ඕනේ ඒකයි දැන් ඒ කඩේ දැන් අපෝ යම රේට අකෝ බලපප් පකෝ අන්න පකෝගේ දිනේම කෝ බලපප් පකෝගේ දිනේම අන්න පක්කෝ ඒක පකෝ හෙට වේ මෙහිට මිහිට පකෝ මිහිට යන්නේ මිහිට යම අන්න ගහන්න ඕන දැන් අපිකන් කාර්යය සංචාරේ අර හයිඩෝ හයි ඉතින් ඔය සුද්ධියක් බලන්න යනවා අපි උදේ බලන්න නෝ ඒ ඉතින් මොනවද බලන්නේ නේ 2005 තොපි තමා බෝ කොහෙද එක්කන්නේ බෝ කොහෙද එක්කන්නේ ඇත්ත කියා වීඩියෝ කීයක් කපන්න ඕනේ නොටි කියන් කොට කරන්නේ ඈ කියලා ඇත්ත කියන්නේ ගාලු කොටුව පෙන්නන්න නැවුනම් මොනාද නැව් මොනවද නේ නැව් කීයක් පැටලා තියෙනවද අන්න ඒකයි අන්න අරහේ තියෙනවා ලයිට් හවුස් එක අන්න අරේ දින නැවක් මම එන්න ඉතින් මෙතන ඉන්න කාර්යය තෙල් නැවක් ඌ දන්නෙත් නෑ ඌ කියවන්නේ මොනවද කියලා මේ එහෙම જાතියකින් මෙතන ඉන්නේ වැදිලා ඉන්න සමවැදිලා ඉන්නේ ඒ හැමවැදිච්ච මිනිස්සු මේ මේ කොල්ල හ්ම් ගෙදරට නිදන් හිටියෝ ඔය දන්නේ අමුතු වයිබ් එකක් තියෙනවා පොඩ මේ ඉතින් තියෙනවා පරිගාස් ඉතින් ගාලු කොටුවේ අපිට මහානෑ බලන්න පුළුවන් ටික ඔච්චරම අපේ අර අනිත් යාළුවා හිටියා ඉතින් ඌව දැන් එව්ව කෑම ගේන්න අපි රැට ඌනේ ගාල් එක ඌ ගාල් එකනේ අපි රැට කාලා පික්නි වටෙන්නේ නැහැ කොහොම හරි බඩු පික්මි නෑ කියහම් පික්මි එකක් නෑ දැන් මෙතියන් දාගන්න ඉන්න දැන්ට කොහොම හරි ඒ උනාට ඔයගලන්ට ගොඩක් තැන් අපිට පෙන්වන්න බැරුණා ගාලු කුඩුවේ මේ මොකද කොටුව. අපිට ෆොටෝස් ගන්න කිචිය ගහුවා නෝටුව දින්නේ දැන් හරිද හෙලෝ හෙලෝ කවුද අපි ඉන්නේ විතර ගාලු කුඩුවේ වටර් රූම ඉවරෙද්දි පොඩි අඩුවක් ග්‍රවුන්ඩ් එක හරි හරි කොල්ලකින් කෑමක් ගෙනල්ලා දුන්නා අපිට ගාලු දුන්නේ රෙස්පෙක්ට් බොම පිං මචං උඹලා නිදා ටැක්සි බස් එකේ නිදා ගාල්ලේ කොල්ලෙක් ගාලි කොල්ලෙක් කියලා කොල්ලෙක් ගාල්ලේ කොල්ලෙක් අපි මේ බලාපොරොත්තු එලා කොල්ලෙක් බං අපි Oh God! දැන් අපි යන්නේ ගාල්ලේ පොඩි නයිට් රයිඩ් එකක් කට්ටිය පිටිපස්සේ අපේ යන්නේ. මේක කිසිම ප්ලෑන් එකක් තිබයිද එකක් නෙවෙයි දැන් ප්ලෑන් එකක්. ඉස්සරහා යනවා අපේ අනිත් කොළුවා. මග පෙන්නන්න. කොහොමද ගාවට ගන්නේ ප්‍රේස් කරපන්. අපි අමුතු විදිහට බයික් හදින්නේ. මම තමයි අල්ලන් ඉන්නේ මූ තමයි පදින්නේ පිටිපස්සේ. මේනවනේ පිටිපස්සේ තමයි. එතකොට මෙතන ඉන්නවා අනිත් එක උමෙදා. කඩු කරා. හරි එකක් අඩු කරා. එලින් පාරයා. ආවේ ඉන්න අනිත් කොල්ලා. එයා තමයි අපේ ගයිඩ්. හායි එකක් දීපන් හායි එක. එලා කිරේ. ඉතින් කිරි. කවුද? ඔල්ලෝනිය. ඉතල කියලා නැවතුවනේ. අරයාගේ බර්ත්ඩේ එක තියෙනවා තව ටිකකින් හරියද? අපි අර ඉස්සරහා බයික් එකේ හොරෙන් කේක් එකක් දාලා පොඩි සර්ප්‍රයිස් එකක් දෙන්නත් එක මේ යන්නේ. මේ අවුගලන් බලන්නකෝ මොකද්ද කරන්න කියලා අපි ලොකු සර්ප්‍රයිස් බෑ අද පොඩි එකක් දෙන්නේ අපි. නිකන් සර්ප්‍රයිස් එකක් විදියට. අපි දැන් මේ බීච් එකේ පැත්තට යන ගමන් ඉන්නේ පොඩි අතුරු පාර ගිහිනුනට මේ උඩුමට මාරි ඉන්නේ. හරි ගායිස් ඉතින්
මෙච්චරලා මම නෙමෙයි කතා කරේ වීඩියෝ වල මෙන්න මේ මූ තමයි කතා කරේ වීඩියෝ වල. අපි උඹනේ කතා කරේ වීඩියෝ එක මෙච්චරලා. yes මම නෙමෙයි. වග කියන්නේ. හරි. ඉතින් අපි බයික් නතර කරලා මේ ඉන්න උනවටුනේ. ලයිට් ඕෆ් කරලා දැන් මෙච්චරලා ලයිට් දාලා තිබ්බේ. පොඩ වෙලාව බලන්න ලයිට් නිව්ව හැමදාම. ඉතින් මේ කොණ්ඩේ මවුල් ගන්න වැඩි ගණන් ගන්න එපා. අපි අසන්ට මෙච්චරලා. දැන් අර කොක් කරලා ඉන්නේ නැහැ නේ මේ ලයිට් එක නිකන් මේ දෙකකින් කොටයක් බලමු අර ඉතින් තමට ආවේ මේ පැත්තට අතන්දිකින් ලයිට් එක නිකන් හෙට උදේටත් දැන් යන්න තියෙනවා. හෙට උදේට මිරිස්සට යනවා කියලා හිතන් ඉන්නවා. ජංගල් බීච් එකට යනවා. මිරිස්ස රූම දැන් අපි ඉතින් උණවටලට නෑ. උණවටලට එන්න ඕනේ නෑ. හෙට ඉතින් එන්න උනාද? ඒක ආයි අමතර දුර රූමස්සලෙන් මේකට ගැටෙනවා. තුමාසල යන දින නෑ මේ මිරිස්සේ ඇදි සෙට් වෙනවා මිරිස්ස යන්නේ මේ ප්‍රධාන පාරේ ඔව්. ඔබ වරෙන් ජංගල් බීච් එකට. දන්නවද මේ නූල් මොනවද කියලා? මේ ලනු බෝට්ටු. BYD කෝ BYD බෝට්ටු මේ නෑ නෙවුවා. මුම් BYD බෝට්ටු දන්නේ නෑ බං. යකෝ charge කරනවා බෝට්ටුව. කොහොම? යකෝ බෝට්ටුව charge කරනවා. දන්නවා අපි පොඩ පෙට්‍රල් විඩි පෙට්‍රෝල් ඩීසල් දානවලු බං බෝට්ටු වලට පෙට්‍රෝල් ඩීසල් දාන එකක් ඉන්නවා වෙන්න. භූමි තෙල් අපේ තාත්තර වෙන්නේ නැති. ඕන වාඩි වෙන්න එපා භූමි තෙල් අපේ තාත්තර වෙන්නේ නැති. නෑ. ඉතින් guys මේ පොඩි කේස් එකක් කියලා දැන් ඇත්තටම පොඩි ඒ ලොකු නැති තරම් උට්ටෙන්න මේ දාන්න කියලා නිකන් හිටි. පස්සේ මතක් වුණේ කට්ටියට මේ හෙට පොයේ කියලා. එතකොට මේ දැන් මුංග සරයි ඇත්තටම පොඩ්ඩක් නෙමෙයි හොඳටම සරයි මේ බලන් ඉන්න මේ රැල්ලේ හැම උඩට එනවා වැඩි ගොඩක්. උඩ කියන්නේ හොටල් මේ කකුල් ගාන වෙනවා. කපුල් ගාන එතකොට මේ පොඩ්ඩක් මේ හොඳට කේස් හැබැයි බා. විතර නානික පොඩ්ඩක් කේස්. ඒවට අපි නාන්න ආසයි. ඉතින් අනේ මන් දැන් උදේට තමයි තීරණය කරන්නේ. ඒක වෙන්නේ යද්දි තීරණය කරලා යනවා නේද මොකද කරන්නේ කියලා නේද? බලු මොකද කරන්නේ කියලා. කැරිමටෝක් දාලා තියෙන පාටක් තියෙන මට පේ. බලපන් එහි ලස්සන. හැපි බර්ත්ඩේ අම්මා තෝ අඩේ පීයගේ කොහොම බිය? අඩෝ බිය. අමු අපිට හැපි බර්ත්ඩේ ලු බා. ඕවිලා මාවත් පේන්න ඕනේ. නානවේද නාලේ වැඩේ කරන්නේ බා. දානමේ ඊළඟ යන දාතරේ වර මොකද නෑ යකෝ ඔය කේකේ කොළඹිලා වල්ගා. මෙතන මෙහෙන් කොහෙන්ද යන්නේ කියලා. ඔබ පස්සෙන් එනවා මේ ගන්න බෑනු මෙතන උත් කේක් එක කපගෙන මොකක් වරේට ඇහුවත් යන්නේ නැහැ මූ මේ එන්නේ නැහැ හරියට අද්ද. පාටි දාන මෙතන අද්ද. ඩෝන්ට්‍රී කෝල් එකකින් ඉඳලා දීන්නේ. හරි ගායිස් ඉතින් අපි යනවා අර රිසෝට් එකත් පහුණා. දැන් අපි මෙතන චෙක් කරලා චෙක් පොයින්ට් එක. නෑ චෙක් පොයින්ට් එක නෙවෙයි වෙන මොකක්ද? අරලිය පොයින්ට් එක. අපි දැන් උනවට නිකන් ඉතින් ඒක කපලා අපි යනවා. හලෝ පරිස්සමෙන් පලයා. අපේ එකා කැපුණා. අපිත් කැපුණා. ඕන්නක් ගන්න. කොහොමද? බස්. ඒ ලොකේෂන් දාපන්. කෙලින් ඵලයන්. ඒ පොලිස්. අම්මර කොහමද වැස්ස? අහිතකර කාලගුණ තත්ත්වය. අර වැත්ත ඉන්නවා එකෙක්. ඔව් ගෝඩ්. වෙලක කුලව වගේ අර ඉන්නේ. ඉතින් ගයිස් වහින්න ගත්තා වාර විදිහට මේ අතර වෙලා ඉන්නවද? මාළු වෙට උදේ ලෑල්ල. මොකද මා මේ කොළඹට 118ක් යන්න තියෙනවා ඒක. අපි දාලා බලද්දී මේ දෙවට ජංක්ෂන්. දෙවට නේ.
හරි guys ඉතින් දැන් අපි යනවා. ඉතින් අපි කාමරේ විදිහට මස් කරලා දුන්නා ඒගොල්ලන්ට. ඉතින් ජැකට් ටිකක් ගත්තා. හරි අපිට දැන් යන්න තමයි තියෙන්නේ කට්ටිය ඇස් වෙලා ඉන්නේ. පොඩි වීඩියෝ එකක් දැයි ඉතින් මම ඔයගලන්ට ওই වීඩියෝ එක කරන් දෙන්නේ හරි එහෙනම් අපි දැන් යන්න තමයි හදන්නේ ඉතින් මේ අංකල් අපිට මාර විදියට උදව් කරා. thank you අංකල්. ඊයෝ රෙකමන්ඩ් කරනවා ප්ලේස් එක අපි දැන් යනවා. Mount View නේ. Villa Mount View. Restaurant. Goal Fort එකට මාර ළඟයි. ඔයගොල්ලෝ ආවොත් Goal Fort එකට පට්ට ළඟයි. ඉතින් පේනවා නෙමෙයි ආයමුතුන් කියන්න දෙයක් නැහැ ඔය. පරු. කන්දක් උඩ දීනි ගාල්ලේ. හරි ඉතින් අපි ගියා. දැන් අපි ගියා. අපේ බෑග් ටිකත් අංකල් තියාගන්නම් කිව්වා. අපි ගිහිල්ලා එනකන් ආයෙ රවුමක් දාලා ආයෙ යද්දී අපි ඇවිල්ලා ඉතින් අරගෙන යනවා. අපි දැන් බලමු අපි තුරු කොහෙද යන්නේ කියලා. අපි පරක්කු වුණා ඇත්තටම. හරි guys ඉතින් අපි දැන් යනවා මාතරට. EGB කැටයක් බොන්න යන්නේ මේක කරත් එක්ක. දැන් තමයි පටන් ගන්නෙ. දවස් දෙක අපි ගියා අංකල් එහෙනම්. දැන් යා පුතේ මාතර අද මේ ප්ලේස් එක නේද බං? ඒකනේ විශේෂ. හරි guys ඉතින් අපි දැන් කන්න ආවා කට්ටිය. කන්න විලා දින්නේ. කණේකට නවාට උදේට කන්න ඕනේ අපි නැගිට 12 මම නැගිටිද්දි. උදේට කන්න ඕනේ නෑ. දැන් ඉතින් කන්න බලමු දැන් ටිකක් ඕම මෙලිසට ගිහිල්ලා ජංගල් බීච් එකට ගිහිල්ලා ඉතින් ගෙදර යන්න තමයි තින්නේ. ඉස්සර කාලයක් තියෙනවා. හරි. මම කන්න ඉන්නේ. කොහොමද guys අපි ඕඩර් කරමු කෑම කාලා. දැන් අපි හදලා ඉන්නේ. අන ගමන් ඉන්නේ. මගේ දින හැටි මෙයාත් කරලා කනවා මම පොඩ්ඩක් බෙදාගත්තා ඒක අමතක වෙන්නේ නැහැ ස්පොන්සර් බයි පොවා එහෙනම් අපි ආයි කොහෙද මිනිස්සෙන් හම්බුනේ guys ඉස්සර යන ගමන් ඉතින් මම දැකලා නතර කරේ. ඒ ට්‍රැක් කරන තරක් මට අන්තර. ඒ මම පොඩක් බැලුවේ. අරු කතා කරන්නේ. මම ෆෝන් එකත් වට්ටගත්ත මූවේ ඇස්සේ අපේ එක. මෙන්න මූ. හරි අපි දැන් යන්නේ කොකනට් ට්‍රී හිල් එකට. ඒ කියන්නේ අර ඉතින් සුපුරුදු වෙන අර ෆොටෝ ගහන්නේ පොල් ගස් දෙකක් තුනක් දෙන්න. නෝකට තමයි යන්නේ දැන්.
ඔහොම ගියා ඉතින් කොහෙට යනවද දන්නේ නැහැ යා. පොල්ගස් ටික දින් අතන අර එතන ක්ලවුඩ් වැඩි. අර තියෙන පොල්ගස් ටික. අර තියෙන මෙතනින් යන්න තියෙන්නේ. උඩින් යන්නේ මේ. උඩින් කියන්නේ අර මෙතනින් අර නෙමෙයි. තියෙන පොකරා ටික. මං ගිහිල්ලා තියෙනවා මේ මෙතනින් යන්න තියෙන්නේ. අර තියෙන පාර. ට්‍රී කියලා එහෙන් යන්නේ තියෙන්නේ. ගියසරින් ගියා. අතන ඉන්නේ ගියේ. මෙතන ඉන්නේ ගියේ. ඔය මේක තින් බල. මෙතන තියෙන්නේ මොනවද? පිස්සු ගා සන්සෙට් බාර් එක තියෙන්නේ. ගහලා තියෙන්නේ. හරි. ඔන්න තියෙනවා ඉතින් ප්ලේස් එක. මොකද ගොනේ මම දාලා ඉන්නේ. guys ෆොටෝස් ගන්න ප්ලේස් එක. කොට හෙනක් ගහලා තියෙන්නේ. කවුඩ් වැඩි අද පොඩ්ඩක්. ලොකු ක්‍රවුඩ් එකක් නෑ මෙතන. අපි වරක් වුණා ඒක. ඇත්තටම වරක් වුණා. අන්න මොකද නැගිටින්න වරක් වුණා. දැන් වෙලාව එකමාර. හරි මේ මෙතන පල්ලෙහා ඔය මෙන්න මේ උඩට ගිය තමයි කට්ටිය ඔය ෆොටෝ ගහන්නේ ඔක්කොම කරන්නේ. හරිද? අර පැත්තේ අලිෂයින් වැඩි මෙතනක් කරලා. ලස්සන මේ ඉරියා තියෙනවා බෝට් වලම් මනම්. හැබැයි වලාකුලන්නේ නැහැ බයි. යහි වලාකුලන්නේ නැහැ. හැබැයි මාර ලස්සනයි. පක්ක ලස්සනයි. හැබැයි අර පැත්තට රිසල්ට් වහිනද? හරි එහෙනම් ඉතින් අපි මෙතනින් සමුගන්නවා. දැන් අපි යන් දැන් යන තැනකට. අපි දැන් එනම් මිරිස්සෙන් යනවා ඉතින් මිරිස්සෙන් කියන්නේ කොහොමද ට්‍රී හිල් වලින් එකට යනවා. ඊට පස්සේ ආයි කොහෙද යන්න ඕනේ. guys මේක නම් අමුතුම ආයි පට්ට මාර ලස්සනයි. එතන දිගේ ගාල්ලේ යාපනේ. ගාල්ලේ යාපනේ ඉන්නේ. ගලිතා මේ ගලිගම තානායම් මේක. එතන යන මුහුද මැද මුදුවක් තියෙනවා වගේ. ඉස්සරහට එන්න බලන්න ඕම ජීරයක් දාන්න සුඩිකේ. ඉතින් guys අපි මේ දැන් මාතර ඉඳලා යද්දී එන්න මෙහෙම එකක් දැක්කා. යාර මාළු අල්ලන ක්‍රමේ මට මේකට කියන නම නම් මතක නැහැ. ඉස්සත් කාලේ ඉගෙන ගත්තා. මතක නැහැ ඉතින්නේ. මේකත් ඉන්නවා ගොඩක් පොඩිනස්ලා. මේ පැත්තෙන් මෙහෙම තියෙනවා. ඉතින් මගේ අරවදින කොට ටික මේ කොහෙද බා? ජංගල් බීච් එක නේ. රූම් අස්සලේ අර යංගල්. ජංගල් බීච්. මේ මෙතනින් පාක් කරා. ඕම යනවා අපි රූම් අස්සලට යන්නේ දැන්. ජංගල් බීච් එක. ඒ ජංගල් බීච් එක පැත්තට තමයි අපි යන්නේ. හරිද? ඔන්න ඔතනින් යන්න දෙන්න ඉන්න අපේ ගෝතෙක් ඉන්නවා නික් ගෝතේ. මෙතනින් කෙලින්ම යන්න දෙන්න. හොඳ ඔෆ් රෝඩ් පාර බයික් කලාවන මෙඩි. ඈ? බයික් කියලා ඔෆ් රෝඩ් පාර ගෝනේ මුල විතරක් ඔය. ඔක්කොගේ පයින් යන්න දින. හයි. දැන් අපි යනවා ජංගල් බීච් එකට. ජංගල් වගේ ජංගල්. ඈ? දැන් කක්කරි ගම් කතාවක් කියනවා. මන් දන්නේ නැද්ද ඔබට හෙට? යන්නේ දින වාටයක් තමයි. මේ වෙඩික් කරන්නේ නැහැ. ගොන් කතා ටික දානත් ඔගේ ඔක්කොම ගොන් කතා. ප්‍රයිවට් එක ගන්න එන්න සද්ද. ඈ? ප්‍රයිවට් එක ගන්න සද්ද. ප්‍රයිවට් එකක් ගන්න. ප්‍රයිවට් එක ගන්න. ප්ලේස් එක ආහාරම ලස්සනයි ඈ. ලස්සනයි යාළුවා. वसीम
ඔන්න ගාස්ටි මෙතන තමයි ජංගල් බීච් එක කියන්නේ. ගායිස් මාරු මේ මෙතන මේ කට්ටිය කැම්පින් කරලා තියෙනවා. ඩැඩි ගිනි දැක්කේ ගහලා. ඔව් මම ආතල්නේ බගිනි මෙලැක්කියම ගහලා. මාර මේකක් ගන්න පුළුවන්. මේ පැත්තේ ෆොටෝ ෂූට් එකකුත් යනවා. හට්. ඕනේ රත්න කොහොමද? ඒ අර අතන් දී හරි ඉතින් අපේ තිබ්බ එක ෆුල් ටැංක් එකක් ඉවර වුණා. අපි දැන් මේ බයික් එකේ පෙට්‍රල් ගැහුවා. මේකේ පෙට්‍රල් බෝතල් වලින් දැම්මා. බෝතල් අපි ගාව තිබ්බා ලීටර 4මාරක් තිබ්බනේ. 4මාරක් මේකට නාටි ගැහුවා තෙල්. දැන් ආයේ ගාලු කොටුවට අපි යනවා. මොකද අපි ජංගල් බීච් එකට ගියා. දැනට පැදිලා ඉවරයි. ජංගල් බීච් එකට ගිහිල්ලා ඒ ටික බැලුවා කරා. ගාලු කොටුවට ආයේ අපි යනවා. ඒ ගියපු ගමන් බෑග් ටික ගත්තා. ගෙදර ගියා. දැන් ඉතින් අපි යනවා. හරි. ගෝල් ෆෝට් එකට ඉතින් අදත් ආවා. පට්ටම ක්‍රවුඩඩ් ආයේ ගන්න දෙයක් නැහැ. ගෝල් ෆෝට් එකේ කාඩු මොකටද ආවා අපි. ගෝල් ෆේස් එකට ආවේ. ක්‍රවුඩඩ් කියන්නේ ආයේ වටන් පිස්සු හැදෙනවා නේ. අර අන්න ඒකයි සීන් එක නිදාගත්තන් දවල් වෙනකම් මෝඩියෝ ටික. දැන් පේනවනේ ෆෝට් එකට ආපු වෙලාව. හැරුණා. මෙයා තමයි නිදි. අදත් කළුවරයි. මූ අන්තිමට නැගි. හරි හරි උඹලා මිනිස්සු අපේ මිනිස්සු. මම ප්ලෑන් කරේදී උදේ 7 ඉදිරි මස් මෙදලා මේවා කරලා බලලා හොඳට මොකද. උඹලා මිනිස්සු අපේ මිනිස්සු. ඩෝ අපි නිදා ගන්නවා. මග අන්තිමට ගෝල් ෆෝට් එකට ආවා. මුන් කියන අදේ මුළු. අද ඉන්න බෑනේ නේද? මේක තේරුම්න්නේ නැහැ. ඔයි. අදිගල වැඩක් නැහැ. දැන් අපි යන්න තියෙන ඔක්කොම පොඩි පොඩි වෙලාවෙන් හරි ගියානේ. කිසිම තේරුම්න්නේ නැහැ. දැන් ෆෝට් එකට ආවා. දැන් මෙහෙම යන් අපි. ෆෝට් එකේ ඉන්නේ. මොකේස් ගන්නෑ. ඔන්න ෆෝට් එකේ වටේම. ඔයගලන්ට පේනවද දන්නේ එළිය අර මේ ලවුන් ටික අපේ ගෙදර තෙල් බලන්න නෑ. උඹලා ගෙදර තෙල් බලන උඹලාගේ ආච්චි තෙල් බලන. ඉතින් අපි ෆෝට් එකට ආවා. ෆෝට් එකෙන් පෙන්නන්න කියලා දේවල් නැහැ දැන්. රාජුට්ටෙන් අපි ගෙදර යනවා. ගෙදර ගියා ඉවරයි. අපි ගෙදර යද්දි ගේ පාර පෙන්නන්න ඔයගලන්ට යන්නේ. හරිද? හරි ගායිස් ඉතින් ෆ්ලෑෂස් ඔන්නේ හරි. අපි දැන් යනවා. ඔක්කොම කැට ගහගත්තා. මේ තමයි අපි බෑග් තියලා ගියේ මේ ගෙදර. මිරිස්සට ගියා ඒ ටික කළා. ෆෝට් එකට ගියා ඉතින් ටිකක් බලාගත්ත කොහොම හරි යන්න වෙනවා ඉතින් දැන් යනවා. දැන් තාම ගාල්ලේ කිලෝමීටර් කීයක් යනවද අපි දැන්? 137ක් විතර දිනනවා. 137ක් කියලා දැන් 250ක් දොල දිනවා. මේ ගෙදර ඉඳන් ඇවිල්ලා මේ වටේ ඔක්කොම කිලෝමීටර් 250ක් 250 ගානක් දුවනවා. යන්න ලෝබයි. අත්‍තරම යන්න ලෝබයි. තව ඉන්නේ ඉතින් මරු පිළිතර තමයි ඇවිදින්න. ඒකට කරන්න දෙයක් නැහැ යන්න වෙනවා ඉතින්. ඒ නිසා අපි දැන් යනවා. ඊට පස්සේ වීඩියෝ එකක් දාන්න. එහෙනම් ඉතින් අපි සාමාන්‍ය අපේ හෝම් ටවුන් එකට මෙතනින් නම් තියෙනවා. අපේ වීඩියෝ එක ඉතින් මෙතනින් ඉවර වෙනවා. එහෙනම් හැමෝටම සුබ දවසක්. ආයෙ දවසක් අපි රිවිව් සෙට් එකමු. ඊළඟ දේබා. අපේ හෝම් ටවුන් එකේ 116ක් තියෙනවා කිය. ඉවරයි. goodbye. ඊළඟට bye. මං කියන්නේ ඉවරයි නෑ.